පුළුවන් නම් මට වඩා follow list එකට සල්ලි දෙන එක ඔයාලා පෙන්ඩන්ඩ. හයි බෝන්. ඉතින් මගේ පෝස්ට් කරුවාව අදින් ඉවරයි. ඉතින් මට ඕනි ළමයි ඔක්කොම ටික ගත්තා. ඔයාලා ඇහුවා නේද YouTube වලට දාන්න නැත්තේ කියලා. ඔන්න YouTube වලට වෙනම සෙට් එකක් ගත්තා. Facebook වලට වෙනම සෙට් එකක් ගත්තා. ඇඩ්වර්ටයිස්මන්ට් and මාකටිං කරන්නේ නැහැ කියලා කිව්වා නේද? ඔන්න අද ඉඳන් ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා මණී බෝයි. හරිද? එතකොට මම clothing shop open වෙනවා, clothing brand open වෙනවා. හරිද? ඒවට ඕනි ළමයි ප්‍රමාණය ඕනි විදිහට උගන්වනවා පවතිනවා. හරිද? දැන්ට සති දෙකකට කලින් සල්ලි දාපු කට්ටියට මම ඔන්ලයින් බිස්නස් දැන් එයාලට ජොබ් බාර දීලා තියෙන්නේ. අයියේ මම 1.60ක් දැම්මා මගේ පළවෙනියට සල්ලි දාපු එක්කෙනෙක්ට iPhone එකක් ගන්න. හරිද? අනිත් කට්ටිය ඔක්කොටම 75 දාගන්න. දැන් අලුතෙන් ආපු කට්ටියට මම අවශ්‍ය මාර්ග වලට යවන ගමන් පවතින. ඉතින් උඹලට ආයේ මට නෙමෙයි මොනවා ගැහුවත් වැඩක් නැහැ. අවශ්‍ය මාර්ගෙට ගිහිල්ලා ඉවරයි. ඔබ ඉස්සර කලින් කරන්න තිබ්බ කරන දෙයක්. මම දැන් ගේම් එක එන්ටර් කරලා ඉවරයි. මම කෝස් එක ළමයි ගේම් එකට පේ කරන්න, පින් කරන්නත් ඇවිල්ලා ඉවරයි. ඉතින් දැන් ඉඳන් ෆලෝ ලිස්ට් එකට සල්ලි දෙනවා අම්මට සිරි වෙන්න. ෆලෝ කරන්න කියලා මම කොහෙවත් කියලා නැහැ. ලයික් කරන්න කියලා කොහෙවත් කියලා නැහැ. කමෙන්ට් දාන්න කියලා මම කොහෙවත් කියලා නැහැ. ෂෙයා කරන්න කියලා මම කොහෙවත්ම කියලා නැහැ. අනික මේ රුපියල් 500 අපි කමෙන්ට් දා ගන්නවා කියන්නත් එපා. නිකන් 2.50 වැඩේ කරන්නේ මේ මණී පොය හරිද? දෙලිම රුපියල් 50000ක්වත් කියලා කියන්නේ හරිද අක්කේ? ඔය අක්කලා නන්දලා පුංචි අම්මලාට කියන්නේ. අපි 2.50ට කමෙන්ට් දා ගන්නවා. අනික මේ රුපියල් 10000 රිටර්න් කරන්න මේ. එහෙමත් ටික පුකේ වැඩ කරන්නේ අපි. සල්ලි බෑ හොයන්න බැරුණා සල්ලි දෙනවා මාසෙන්. හරිද? නැතුව මේ හෙට සල්ලි දාලා අනිද්දා ඉල්ලන කට්ටියට එහෙම නෙමෙයි. මාසෙක ඉවසෙන් සල්ලි දෙනවා. එහෙනම් මේ මණී බෝයි ඔන්න ආයෙත් කියන්නේ දුන්නයි. මහ ලොකුවට මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරේ නෑ කෝස් කරනවා කිය. වැඩි ගොඩක් ඕනේ නැති හින්දා. එහෙනම් ෆලෝ ලිස්ට් එකට සල්ලි දෙනවා මට සිරි වෙන්න. පුළුවන් නම් මට වඩා ෆලෝ ලිස්ට් එකට සල්ලි දෙන එක ඔයාලා පෙන්ඩන්ඩ.